සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම නීරෝ ටෙක්නික් YouTube channel එකට. අද අපි එකතු වෙන්නේ කුඩා ළමයින් වෙනුවෙන් පාසල් විෂය නිර්දේශයට අදාළ පරිපත නිර්මාණය වගයක් කරන්න. ඒකේ පළවෙනි පරිපතයේ විදියට අපි මේ ට්‍රැෆික් ලයිට් පරිපතයක් තමයි අරගෙන තියෙන්නේ. මේක අපිට ගන්න ගත්තේ අපි මේ මගේ රිපෙයාර් ෂොප් එක ළඟ තියෙන බුක් ෂොප් එකකින්. මේ බුක් ෂොප් එකට මේ පරිපතය නිර්මාණය කරලා බුක් ෂොප් වලට දාන්නේ ලිහිණි ප්‍රොඩක්ට් කියන ආයතනය. මම එයාලගේ විස්තර ඔයාලට මේ වීඩියෝ එක අවසානයේ ලබා දෙන්න. ඔයාලට ඕන නම් ඔයාලගේ බුක් ෂොප් වලින් මොන හරි දෙයකට මේ පරිපතය අවශ්‍යයි නම් ඔවුන්ට කියලා මේ පරිපතය අනුමක් දාගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ පරිපතය මම බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම දැන් කුඩා ළමුන් ගොඩක් දුරට මේ ෆෝන් වලට අබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් එයාලගෙන් මේ ෆෝන් කියන එක පොඩ්ඩක් ඈත් කරලා මේ වගේ පරිපත නිර්මාණය කරලා ඔවුන්ගේ තාක්ෂණය දෙය ඉදිරියට අරන් යන්න තමයි මම මේ පරිපතය සකස් කරන්නේ. ඒ වගේම මේක ඉස්කෝලේ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය නිර්දේශය වගේම විද්‍යාව විෂයටත් මේ කම්පෝනන්ට්ස් ගැන සහ මේ පරිපතය නිර්මාණය කරන හැටි තියෙනවා. ඉතින් මේ පරිපතය නිර්මාණය කරන හැටි බලාගෙන පුංචි දරුවෙකුට උනත් මේක නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් අපි මේ පුංචි පැකට් එකක තියෙන මේ පරිපතය ඒ පැකට් එක මේ කොටස් ටික අයින් කරගෙන මොනවද මේ කොටස් වගේම මේක කොහොමද සකස් කරගන්නේ කියලා අපි මේක බලමු. හොඳයි මේ පැකට් එක කඩලා මෙතන පොඩි ස්ටිකර් එකක් වගේ එකක් තියෙන ඒක ගලවලා හරි අපි මේ පැකට් එකෙන් මේ තියෙන කොටස් ටික ඉවත් කරගත්තා. අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ PCB එකක් හම්බ වෙනවා. එතකොට මේ වගේ පාට තුනකින් ලයිට් තියෙනවා, කැපැසිටර්ස් වගේක් තියෙනවා, රෙසිස්ටර් වගේක් තියෙනවා, ට්‍රාන්සිස්ටර් වගේක් තියෙනවා. ඒ වගේම මේකේ පොඩි කැටලොග් එකක් තියෙනවා. මේකේ ට්‍රැෆික් ලයිට් පරිපතය කියලා මේ සර්කිට් එකේ සර්කිට් ඩයග්‍රෑම් එක වගේම ලිහිණි ප්‍රොඩක්ට් ආයතනයේ ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඔයාලට ඕන නම් මේකට කතා කරලා එයාලගේ විස්තර දැනගන්නත් පුළුවන්. හරි ඔයාලට පේනවා ඇති මේකට දීපු කොටස් වලින් අපි මම එක කොටසක් අතට ගත්තා. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් එකක්. මේ ට්‍රාන්සිස්ටර් එකේ තියෙනවා කලෙක්ටර් බේස් එමීටර් කියලා පාද තුනක්. මේකේ දාලා තියෙන්නේ මේ C828 ට්‍රාන්සිස්ටරේ තමයි මේකට බෝඩ් එක යොදා ගන්න පුළුවන් කියලා. මෙයාලා අපිට දීලා තියෙන්නේ C945 ට්‍රාන්සිස්ටර් එක. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. මේකේ හරියටම C828 සමානවම මේ කලෙක්ටර් බේස් එක කියන්නේ මේ පාද තුන සමානව තියෙනවා. මේකට ගොඩක් මේකට NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් දාන්න පුළුවන්. හරි අපි ඊළඟට මේකේ දෙවෙනි උපාංගයේ විදිහට මේකේ විතර කැපැසිටර් එකක් ගත්තා. මේ කැපැසිටර් එක තියෙන්නේ CIUF 16 වෝල්ටේජ් විතර තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ කැපැසිටර් එකේ වැලියු එක මේකේ තියෙන්නේ බෝඩ් එකේ 47 UF කියලා. මේ වැලියු එක දැන් වැඩි හෝ අඩු වුණා කියලා මේකේ ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට මේක දැන් අපි කියමු මේ LED බල්බ් තුන මෙන්න මෙහෙම මාරු වෙන රටාව. බල්බ් මේක සර්කිට් එක වැඩ කරන්නේ මෙන්න මෙහෙම බල්බ් තුන එකිනෙක මෙහෙම මාරු වෙන විදිහට තමයි මේක වැඩ කරන්නේ. එතකොට මේ මාරු වෙන ස්පීඩ් එක අපිට අඩු වැඩි කරගන්න පුළුවන් මේකේ තියෙන මේ වැලියු එක මත. ඒ කියන්නේ දැන් අපි හිතමු මේකේ දැන් 100න් CIUF කැපැසිටරෙන් දුවන වේගයට වැඩිය 47 UF දැම්මොත් මේක ඉක්මනින් මෙහෙම දුවනවා. එතකොට මේකට 100ට වැඩිය අපි කියමු 220 වගේ දැම්මොත් මේක දුවන වේගය මීට වැඩිය අඩු වෙනවා. අන්නේ දේ කරගන්න පුළුවන් අපිට මේ රෙසිස්ටර් එකේ වැලියු එක මත. මොකද මේක මේ පරිපතේ ක්‍රියා කරන්නේ මේ රෙසිස්ටර් මේ කැපැසිටර් එකේ charge වීම මත. charge වීම මත තමයි මේක ක්‍රියා කරන්නේ. හරි අපි ඊළඟට බලමු මෙතන මේ තියෙන පුංචි රෙසිස්ටර් එකක් අරගෙන මේක කොහොමද ක්‍රියාව වෙන්නේ කියලා. හරි ඔයාලට මම මේවා මේ විදිහට අරන් පෙන්නන්නම්කෝ. මේ විදිහට අරගෙන දැන් මෙහෙමයි අපි ගන්නෙ. පළවෙනි වලල්ල තැඹිලි ඒ කියන්නේ 3. දෙවෙනි වලල්ල 9. එතකොට 39 වෙනවා. ඊට පස්සේ තුන්වෙනි වලල්ල
මෙහෙම තියාගත්තට පස්සේ මේක මේ සුදු වර්ග මේක ඊට පස්සේ මෙතනින් එන තැඹිලි තියෙනවනේ. තැඹිලි කියන්නේ අපි කියන්නේ තුන්වෙනි තුනනේ එකෙන් සංකේතවත් වෙන. එතනට අපි තුන ලියන්නේ නැහැ. එතනට බිංදු ප්‍රමාණයක් තමයි ලියන්නේ මේකට ප්‍රමාණයට අදාළව. එතකොට මේක තුන තියෙන නිසා මෙතනට බිංදු තුනක් තමයි මෙන්න මේ විදිහට දාන්නේ. එතකොට දැන්ට අපි මේ රෙසිස්ටර් එකේ වැලියු එක වෙන්නේ 39000යි. එතකොට අපි මේක 39000 ඕම්ස් කියලා කියන්නේ නැහැ. අපි මේක කිලෝ ඕම්ස් වලට බෙදනවා. කිලෝ ඕම්ස් කියන්නේ 1000න් බෙදනවා. එතකොට මේක 1000න් බෙදුවට පස්සේ මේ අංක තුනම ඉවත් වෙලා මේකේ වැලියු එක වෙන්නේ 39යි කිලෝ ඕම් විදියට. හරි. මේ විදිහට තමයි මේකේ වැලියු එක සඳහන් වෙන්නේ. ඔයාලට තේරුණා ඇති කියලා මම හිතනවා කුඩා දරුවන්ට. අපි දැන් මේක PCB එක එකලස් කරගන්න යන්නේ. මුලින්ම මේ එකලස් කරගන්න කලින් මේ PCB එකේ අපි පාස්සන්නේ මේ එහා පැත්තනේ. එතකොට මේ එහා පැත්තේ මේ EM පතුරු කාලයත් එක්ක සමහර විට මේ ඔක්සයිඩ් වෙලා වගේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කළු පාට වගේ තියෙන්න පුළුවන්. එතකොට මේ EM පාස්සන්න ගියාට පස්සේ කුඩා දරුවන්ට අමාරු වෙන්න පුළුවන්. EM හරියට පෑස්සෙන්නේ නැහැ. ඒ වගේ ගැටලු කියන්න පුළුවන්. අපි ඒ නිසා මේක පොඩ්ඩක් වැලි කඩදාසියක් අරගෙන බොහොම හිමින් චුට්ටක් මේක අතුල්ලා ගමු. මොකද මේ එතකොට මේ ඊයන් තියෙන ඔක්සයිඩ් ගතිය හීරලා අයින් වෙන නිසා. හරි අපි මේ විදිහට මේ බෝඩ් එක පොඩ්ඩක් මැද ගත්තා. හරි අපි දැන් මේ පරිපථය සකස් කරගන්න පටන් ගමු. තව දෙයක් තියෙනවා ඔයාලට කියන්න බැරුණා මට මුලින්. මේ LED බල්බ් වල දණ්ඩින හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මේ LED බල්බ් වල මේ ධන පැත්ත තමයි මේ දිග අඬුවක් තියෙන පැත්ත. ඍණ පැත්ත තමයි මේ කොට අඬුවක් තියෙන පැත්ත. ඒකෙන් ඔයාලට මේ LED බල්බ් එකේ මම පහසුවෙන් දණ්ඩින හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ කැපැසිටර්ස් වල දණ්ඩිනත් වලත් ඒකෙත් මේ විදිහට ඕනනම් දිග අඬුවක් සහ කොට අඬුවක් තියෙනවා. මම පෙන්නන්න. මෙන්න මේ විදිහට දිග අඬුවක් සහ කොට අඬුවක් තියෙනවා. ඒ වගේම ඒ නැතත් මේකේ මෙන්න මේ වගේ සුදු පාට මේ ඉරක් තියෙනවා. මෙන්න මේ වගේ එකක්. ඒ ඉර තියෙන්නේ හැම වෙලාවෙම ඍණ පැත්තට. ඒකෙන් ඔයාලට ලේසි වෙයි මේ දණ්ඩින හොයාගන්න. දැන් අපි පරිපථ ඉක්මනට පාස් ගමු. අපි මුලින්ම දාගමු කොළ පාට. කොළ පාට LED එක දාගමු. කොළ පාට LED එකේ මෙන්න මේ ධන පැත්ත. මේ අඬුව ටික ධන පැත්ත මෙන්න මේ පිටිපස්සට. ඒ කියන්නේ මේ 3 වෝල්ට් ධන පැත්ත කියලා පෙන්නලා තියෙන අන්නේ පැත්තට සමාන වෙන්න මේ පැත්ත මේ ධන එක අපි මෙන්න එහෙම දාගන්න මේකට. අන්න එහෙම අපි හැවි කර ගන්නවා. හරි. ඊට පස්සේ කහ බල්බ් එකේ ධන පැත්ත මේ වගේ පිටිපස්සට හරි වෙන්න මෙන්න මෙහෙම දා ගන්නවා. රතු පාට එකේ ඒ විදියමයි ධන පැත්ත පිටිපස්සට එන්න මෙන්න විදිහට දා ගන්නවා. ඇත්තටම මේවා බොහොම පහසුයි. අපි පුංචි කාලේ මේ වගේ මේ PCB තිබ්බේ නැහැ. අපි මේවා ඩොට් බෝඩ් වල හරි නැත්තම් මේ කම්බි එකතු කරලා හරි තමයි අපි මේවා නිර්මාණය කරේ. දැන් ඇත්තටම කුඩා ළරුන්ට ලේසි මේ වගේ පරිපථ සකස් කරගන්න. මේ වගේ PCB තියෙන නිසා. හරි ඒ වගේම අපි පුංචි රෙසිස්ටර් දෙකක් තියෙනවා. මෙන්න රෙසිස්ටර් දෙකක් අපි මෙතන මේ තියෙන 39K කියලා රෙසිස්ටර් ඇඳලා පෙන්නලා තියෙන්නේ. එතනට අපි දාගමු. මේ රෙසිස්ටර් වලට පැත්තක් නැහැ. උඩ පැත්තකට දාගන්න පුළුවන්. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා.
ඒ වගේම අපි පුංචි මේ රෙසිස්ටර් ටිකත් හයි කරගත්තා. ඒ වලට දිශාවක් නැහැ, ඕන පැත්තකට හයි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හයි කරගමු මේ කැපැසිටර්ස් ටික. කැපැසිටර්ස් වලට නම් දිශාවක් තියෙනවා අනිවාර්යයෙන්ම. මෙතන මේ රවුම් මෙතන කට්ටයක් ඇඳලා තියෙනවා. ඒ කට්ට පැත්තට තමයි රින එන්නේ. නැත්තම් ඔයාලට හොයාගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ පොඩි ධන මාර්ක් එකක් දාලා තියෙනවා. එතකොට මේ ධන මාර්ක් එක පැත්තට තමයි මේ දිග අඬුව එන්නේ. ඒ වගේම තමයි මේ සුදු පාට මේ ඉරක් මේ කැපැසිටරේ තියෙන්නේ. ඒක තමයි රින පැත්ත වෙන්නේ. අපි මේ විදිහට බලලා මේක අමුණගමු. මෙන්න මේ විදිහට වෙන්න සම්බන්ධ කරගමු. ඒ ටික ඔයාලට මේ විදිහ අපහසුයි නම් එකින් එක තියලා මේ ඊයම් කරගන්නත් පුළුවන්. නැත්තම් මන්ට ලේසි නිසා තමයි මේ කොහොම ටික එකපාර මෙහෙම PCB එකට දාගෙන එකපාර ඊයම් තියාගෙන යන්න හදන්නේ. ඔයාලට ලේසි විදිහකට මේ වැඩේ කරගන්න. හරි. ඊළඟට තමයි අපි මේ අන්තිම ට්‍රාන්සිස්ටර් ටික දාගමු මෙන්න මේ විදිහට. ට්‍රාන්සිස්ටර් එකේ මේක බලන්න මේ පින් තියෙන විදිය එක සමාන මේකේ මෙන්න මැද පින් එක චුට්ටක් අපි පස්සට නවාගමු. මේ අඬු දෙක චුට්ටක් මෙන්න දෙපැත්තට නවාගෙන මේ අඬුව පොඩ්ඩක් මෙන්න විදිහට පස්සට නවා ගන්න මෙන්න මේ විදිහට. නවාගෙන මේක මේ පේනව නේද මේ හැඩේ. මේ හැඩේ තියෙන විදිහට මේ ට්‍රාන්සිස්ටර් මේ වගේ හැඩයක් තියෙනවනේ. මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. ඒ හැඩයට සමාන්තර වෙන්න මේ පිටිපස්ස නවාගත්ත පිටිපස්සේ පින් එකට මේ පින් දෙක දෙපැත්තේ පින් දෙකටත් එන විදිහට මෙන්න මේ විදිහට පේන්නේ නැති මෙන්න මේ විදිහට දාගන්න. ඒලා එතකොට අපි මේ විදිහට අල්ලලා ගත්තට පස්සේ හැම වෙලාවෙම මේ ට්‍රාන්සිස්ටරේ නම්බර් පේන මේ මූණත මේ පැත්තට වෙන්න තමයි මේක සවි කරගන්න ඕනේ. අපි ඉක්මනට මේ ට්‍රාන්සිස්ටර් ටික මේ විදිහට දාගමු. හරි මෙන්න මේ විදිහට අපි ට්‍රාන්සිස්ටර් ටිකත් අමුණ ගත්තා. එතකොට ඔයාලට පේනවා ඇති අපි මෙන්න මේ විදිහට අමුණ ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ට්‍රාන්සිස්ටර් ටික එන්න ඕනේ පේලියට. එක සමානව මේ ට්‍රාන්සිස්ටර් මූණත එක පැත්තකට එන විදිහට තමයි මේවා ටික සෙට් වෙන්නේ. හරි අපි දැන් මේක මෙහෙම එහා පැත්තට හරවගෙන මේක පාස් කරන්න ඕන. වොට් 40 හෝ ඊට වැඩිය අඩු බෞද්ධ එකකින් පාස් කරනවා හොඳයි. නැත්නම් මේ බෞද්ධ ඊයම් පාරවල් ගැලවෙන්න ඉඩ තියෙනවා. හරි අපි මේ ටික ටක් ගාලා පාස් කරමු දැන්. හරි අපි මේ විදිහට මේක පාස් කරගෙන ඉවරයි. දැන් මේ අඬු ටික අපි හිමීට කපාගමු ටක් ගාලා. ඊට පස්සේ පාස් කරගත්තට පස්සේ බලන්න මේ පාත් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවද කියලා කොහෙන් හරි. සම්බන්ධ වෙලා නැත්තම් මෙන්න මේ විදිහට පරිපතේ තියෙනවා. අපි මේකට මේ පැත්තට වයර් එකකුත් මේ පැත්තට වයර් එකකුත් පාස් කරගෙන මේකට වෝල්ටේජ් තව ලබා දෙමු. පුංචි වයර් කැල දෙයක් ගත්තා කළු පාටයි රතු පාටයි. අපි රතු පාට වයර් එක මෙන්න මේ පැත්තෙන් වෝල්ටේජ් දාන පැත්තට මේක තියලා මේ පැත්තෙන් හෝ මේ පැත්තෙන් පාස් කරමු. අපි මේ පැත්තෙන් මේක පාස් කරගමු. මෙන්න මේ විදිහට වයර් එක දාගෙන තියෙන්නේ. දැන් අපි මේක මේ පැත්තට හරවගෙන මෙන්න මේ විදිහට පාස් කරමු. හරි පරිපතේ අපි සකස් කරගෙන ඉවරයි සම්පූර්ණයෙන්ම. මෙතෙන්ට වෝල්ටේජ් දාන පැත්තට මේ රතු වයර් එක අමුණ ගත්තා. වෝල්ටේජ් තින් පැත්තට මේ කළු වයර් එක අමුණ ගත්තා. ට්‍රාන්සිස්ටර් ටික ඔයාලට පේනවා මේ පිළිවෙලින් මේ විදිහට අමුණ ගත්තා. රෙසිස්ටර් ටික මේ කැපැසිටර් ටිකත් මේ ඍණ අග්‍ර ටික මේ පැත්තට වෙන්න මේ ඍණ මාක් එකෙන් පැත්තට අමුණ ගත්තා. එතකොට රෙසිස්ටර් වලට වැලියු එකක් නැහැ. බල්බ් ටිකත් අපි එළියට අමුණ ගත්තා. දැන් අපි මේකට
වෝල්ට් 3ක වෝල්ටීයතාවයක් ලබා දීලා බලමු. ඊට වැඩි වෝල්ටේජ් එකක් දෙන්න යන්න එපා. මොකද මේ LED බල්බ් පිච්චෙන ඉඩ තියෙනවා. හරි මම මේකට පුංචි මිනිමක බැටරි කෑල්ලක් යොදා ගන්නවා. මේක ලිතියම් අයන් බැටරි කෑල්ලක්. මේක දැන් නම් බැටරිය බැහැලා ගොඩක් මම බැලුවා මල්ටිමීටරේ තියලා මේක වෝල්ට් 3ක් වගේ සමාන ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අපි දැන් මේකේ මෙන්න මේ විදිහට දණ්ඩෙට මෙහෙම තියලා පරිපථය ඔන් කරගෙන බලමු. හරි ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේ පරිපථය සාර්ථක වැඩ කරනවා බල්බ් ලස්සනට ට්‍රැෆික් සර්කිට් ටැග් විදියට බල්බ් මේ විදිහට ඔටෝමැටික් කියන වැඩ කරනවා. ඔන්න මම ලයිට් ඔෆ් කරා. දැන් පේනවා ඇති ඔයාලට මේක ක්‍රියාකාරී කියන විදිය. හරි එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙ ගිහිල්ලා එන්නම්. මම මේක මේ PCB එක හදන්න උදව් කර ලිහිණි ප්‍රොඩක්ෂන් ආයතනයේ නම්බර් එක වගේ විස්තර ටිකක් දාගන්නම්. ඔයාලට පෞද්ගලිකව මේ පාර්ට්ස් ගෙන්න ගන්න හරි ළඟම තියෙන බුක් ෂොප් එකට ගෙන්න ගන්න හරි ඔයාලගේ බුක් වෙළඳ ව්‍යාපාරයේ මේ ආයතනයෙන් මේ වගේ උපකරණ විකුණ ගන්න හරි උමනාවක් තියෙනවා නම් මෙයාලට මේ ලිහිණි ප්‍රොඩක්ෂන් ආයතන කතා කරලා මේවා ගෙන්න ගන්න පුළුවන් ඔයාලට. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් එන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.